මං ඔයාලට කිව්වා මං සල්ලි විත්ඩ්‍රෝල් කරාට පස්සේ ඒක මගේ account එකට වැටුණාට පස්සේ මං ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් එවන්නම් කියලා. ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න ඕනේ නැහැ මං මේ වීඩියෝ එකටම මේක ඇඩ් කරන්නම් අන්තිමට. අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම SL කව්වා YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 1xbet එකේ කොහොමද හරියට විත්ඩ්‍රෝල් එකක් ගන්න කියලා. මම කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා ඇප් එක හරියට කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ, ඒ ඇප් එක හරියට කොහොමද රෙජිස්ටර් කරන්නේ, ඔයාලට account එකක් හදාගන්න කොහොමද, ඒ වගේම සල්ලි ඩිපොසිට් කරන විදිය. ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද හරියට විත්ඩ්‍රෝල් එකක් දාගන්නේ කියලා. ඒ හින්දා මේ වීඩියෝ එක මුලින් ඉඳන් ස්කිප් කරන්න නැතුව ඉවර වෙනකම් බලන්න. කොහොමද හරියට විත්ඩ්‍රෝල් එකක් කරන්න කියලා මම කියලා දෙන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කොහොමද හරියට විත්ඩ්‍රෝල් එක දාගන්නේ කියලා බලන්න. හරි යාළුවනේ, මම 1xbet app එක ඇතුලේ ඉන්නේ. මේක තමයි මේ ඉන්ටර්ෆේස් එක. ඒ app එක ඇතුලේ ගියාම මම ඊට කලින් වීඩියෝ එකේ හරියටම ඩිපොසිට් එකක් කොහොමද කරන්න කියලා කතා කරා. මම ඩිපොසිට් එකක් දාගත්තා රුපියල් 1000ක. මේ ඒක තමයි තියෙන්නේ. මෙතනින් පේමන්ට් එක සක්සස්ෆුල් කියලා රුපියල් 1000 වැල්ලා තියෙනවා. හරිද යාළුවනේ? දැන් මෙතන මගේ account එකේ රුපියල් 3000ක් මම හදාගත්තා. මම හදාගත්තේ live, ඒ කියන්නේ ෆුට්බෝල් මැච් ගහලා. එතන මෙතන history වල කියලා තියෙන history වල ගියාම ඒ ටික පෙන්නනවා. මම මෙතන loss වෙච්ච ඒවා තියෙනවා. ඒ බොරු කරන්න ඕනේ නැහැ. ඔයාලගේ මම සල්ලි කරන්නේ නැහැ නේ. ඒ හින්දා මෙතන මම දෙකක් loss වෙලා තියෙනවා, තුනක් win කරලා තියෙනවා. හරිද? මේ loss වෙච්ච එක ඇතුළට ගියාම මම slip තමයි හදලා ගැහුවේ. ඒකෙන් slip වලින් දෙකක් win එකක් loss. ඒ හින්දා මම ඒක loss. ඊට පස්සේ මෙතන දෙවෙනි එකෙන් ඒත් මැච් තුනකට දැම්මා slip එකක්. ඒ මැච් තුනම won. ඒ හින්දා මට 2.193ක රේට් එක win එකක් ආවා. ඒ වගේ මං එතකොට 1 2 3යි 5යි 5න් 3ක් දීලා 3000ක් මම හදාගත්තා. මං සෙල්ලම් කරන විදිය ඊළඟ වීඩියෝ එකකින් ගෙන්නම් කොහොමද සෙල්ලම් කරන්න මේ වගේ කියලා. ලොස් යනවා. ඒවා ඉතින් කවර් කරගන්න ඕනේ ඉස්සරහින්. ඒ හන්දා අපි බලමු කොහොමද මේක හරියට විත්ඩ්‍රෝල් කරගන්න කොහොමද කියලා. මම ගේම් ප්ලේ කරන වීඩියෝ නම් දැම්මේ නැහැ. ඒක මොකද මම ඉස්සරහට කියලා දෙන හින්දා දැනට ඕගොල්ලන්ට මට විත්ඩ්‍රෝල් එකක් දාගන්න ඕනේ විදිය කියලා දෙන්න ඕනේ හින්දායි මම මේ ප්ලේ කරලා බොඩි බැලන්ස් එකක් හදාගෙන ඒකෙන් විත්ඩ්‍රෝල් කරගන්න හැදුවේ. හරි. අපි යන් ආයේ මේ ඇප් එකේ මුලට. හරි යාළුවනේ, අපි ඇප් එකට ඉස්සරහම ආපුවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඒකෙන් අපි විත්ඩ්‍රෝල් කරගන්නවා නම් ඉස්සරහම මෙතන මේ මෙනු කියන එකට යන්න ඕනේ. මෙනු කියන එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ උඩ මෙතන දැති රෝදයක් වගේ තියෙන එක ක්ලික් කරන්න. හරිද යාළුවනේ? මම ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා දෙවෙනි ඔප්ෂන් එකට විත්ඩ්‍රෝල් කියලා. හරිද? ඒ විත්ඩ්‍රෝල් කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. මහලු දෙයක් නෑ යාළුවනේ. හරි ලේසි කොහොමද කරගන්නේ කියලා. දැන් මෙතන මට දාගන්න ඕනේ මම කොමර්ෂල් බැංකුව හරහා තමයි තේරුම් ගනුදෙනු මේක කරන්නේ. හොඳද? චුට්ටක් පල්ලට ආවම තියෙනවා මෙතන බැංක් ට්‍රාන්ස්ෆර් කියලා. බැංක්
ට්‍රාන්ස්ෆර් එකේ මෙතන කොමර්ෂල් බැංක් කියන එක උඩ මම එකපාරක් ක්ලික් කරගන්නවා. හරිද? ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉස්සරවම අපි මවුන්ට් කියන එකේ මිනිමම් 1000යි මැක්සිමම් 40000යි කියන්නේ අඩුම රුපියල් 1000යි වැඩිම 49000යි තමයි අපිට ගන්න පුළුවන්. ඉස්සරවම එකේ ගහන්න තියෙන්නේ අපි විත්ඩ්‍රෝල් කරගන්න ඕන සල්ලි ගන්න. පළවෙනි තීරුවේ. ඊට පස්සේ මෙතන දෙවෙනි තීරුවෙන් තියෙන්නේ ඔබගේ බැංකු ගිණුමේ අංකය. ඒ කියන්නේ ඔයා සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ඕන බැංකුවේ account number එක තමයි මෙතන ගහන්න ඕනේ දෙවෙනි තීරුවේ. ඊට පස්සේ තුන්වෙනි තීරුවේ ගහන්න තියෙන ඔයාගේ බැංකුවේ තියෙන නම. ඒ කියන්නේ බැංකු පොතේ හෝ ඔයාගේ බැංකු පොතේ තියෙන නම තමයි දෙන්න ගහන්න ඕනේ. ඊට පස්සේ අදාළ බැංකුව කමර්ෂල් නම් කමර්ෂල් එකෙන් යන්නේ. කමර්ෂල් කියලා එතන ගහන්න ඕනේ බැංක් එක කියන එක. ඊට පස්සේ බ්‍රාන්ච් කියන එකෙන් ඔයා ගහන්න ඕනේ මොන ශාඛාවද කියලා. හරි යාළුවනේ. මම මේකේ මම ගන්න සල්ලි ගාන ටයිප් කරගන්න. හරි. ඊට පස්සේ මගේ account number මම ගහන්න බැංකු account number මගේ. හරි යාළුවා. ඊට පස්සේ තියෙනවා මගේ නම ගහන්න. මම නම ගහනවා. ඊට පස්සේ මගේ බැංකුව මොකක්ද හරියට බැංකුව ගහනවා මම කමර්ෂල්. චෙක් ගන්නවා ශාඛාව කියන එක ඉස්සරහින්. හරි යාළුවනේ මම මෙතන ඩීටේල් එක පුරවලා ඉවරයි. මම මෙතන දැන් කන්ෆර්ම් කියන බටන් එක උඩ එකපාරක් ටච් කරනවා. හරි. ඊට පස්සේ SMS කෝඩ් කියලා එනවා. හරිද යාළුවනේ? හරි. මට කෝඩ් එක ආවා OTP එක. මම OTP එක පල්ලෙන් ටච් කරගන්න. ඒ කියන්නේ ටයිප් කරගන්න. OTP කෝඩ් එක ටයිප් කරගත්තා. ඊට පස්සේ ආයෙ මම කන්ෆර්ම් කියලා දෙනවා. හරි. රික්වෙස්ට් ක්‍රියේට් සක්සස්ෆුල් කියලා වැල්ලා තියෙනවා. මම ඕකේ කරනවා. මම ආයෙ යාළුවනේ බැක් වෙනවා. හරි යාළුවනේ ඔයාලට මෙතන ආයේ බලා ගන්න පුළුවන්. මගේ account එකේ කලින් තිබ්බ රුපියල් 3000යි. දැන් මෙතන රුපියල් 1000ක බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මගේ රුපියල් 2000ක් withdraw කරන්න මම දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක විනාඩි 5න් වැටෙන්න පුළුවන්. account එකට 10න් වැටෙන්න පුළුවන්. ඌටි වෙලාවක් යනවා. ඉතින් මේක ඒ වෙලාවට තමයි දාන වෙලාව හැටියට වැටෙන වෙලාව එහෙම වෙනවා. හරි ලේසි. ඉතින් මේ විතර දාන කවුරුත් තරහ දාගන්න ඕනේ නැහැ. මං ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න යාළුවනේ මේ වීඩියෝ එකට මගේ account එකට සල්ලි වැටුනහම ස්ක්‍රීන්ෂොට් එකක් app එකකින් ගන්න පුළුවන්. ඉතින් මට SMS එකක් ආවම SMS එක හරි දාන්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා සල්ලි වැටුනහම නැත්තම් මට 1xbet එකේ මෙතන මෙනු වලට ගිහිල්ලා මෙතන මේ ලිව් කවුරුඩ එකපාරක් ක්ලික් කරා මෙතනින් එනවා බැංකුවට වැටුණා සක්සස්ෆුල් කියලා. එහෙම වුණොත් ඒක මම ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාන්නම් මතක් කරලා. කිසි ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙන්නේ තමන්ගේ account එකටමයි වැටෙන්නේ. නැත්තම් ආපහු ඔටෝ ඒක වැටුනේ නැත්තම් ඔයාගේ ගේම් එකේ ඉන්න account එකට ආපහු ඔයාලට ඒ සල්ලි තේරෙම ඔටෝ වැටෙනවා. ඒකෙන් කිසි බයක් තියාගන්න එපා. මහ ලොකු දෙයක් නෑ යාළුවනේ. ඔච්චරයි තියෙන්නේ. ඔයාලා දැන්
තනියෙන් විත්ඩ්‍රෝල් කරගන්න පුළුවන්, තනියෙන් ඩිපොසිට් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා යාළුවන්ටත් මේක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වගේ තව වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මතක් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මොකද මම වීඩියෝ දාපු ගමන් ඔයාලට වීඩියෝ බලන්න පුළුවන්. මොනවා හරි අපහැදිලි දැනක් තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න, නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම බලලා රිප්ලයි කරන්න. පොන්චි ඉල්ලීමක් තියෙන යාළුවනේ, ඉස්සරහට මම WhatsApp එකේ group එකක් හදනවා. සල්ලි 7-5ක්වත් ගන්නෑ. ඒකේ දාන්නේ මම සාමාන්‍යයෙන් බෙට් කරන්න ඕනේ ඒවා ස්ලිප් හදලා මම දානවා. ඔයාලට ඕන නම් ඒක බලලා ඒකට ජොයින් වෙලා සල්ලි හොයන්න පුළුවන්. හරි යාළුවනේ, ඔයාලට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් අපි එනවා. යාළුවනේ, මම ඔයාලට කිව්වා මම සල්ලි විත්ඩ්‍රෝල් කරාට පස්සේ ඒක මගේ account එකට වැටුණාට පස්සේ මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගවන්නම් කියලා. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ නැහැ යාළුවනේ. මම මේ වීඩියෝ එකටම මේ ටික ඇඩ් කරන්නම් අන්තිමට. මම මෙනු වලට යන්න යාළුවනේ. මෙනු වලට ගියාම මෙතන උඩින් දිනේ තියෙනවා 2025 3:25 7:17 PM withdrawal request successful රුපියල් 2000ක් කරලා කියලා දාලා තියෙනවා. මම කලින් වීඩියෝ එක කරපු වෙලාව බලන්න. දැන් මෙතන මම අන්තිමට කරන වීඩියෝ එක වෙලාවත් බලන්න. මෙතන withdrawal එක successful කියලා ආව වෙලාවත් බලන්න. බොරු කරන්න දෙයක් නැහැ. එහෙනම් මම නවතින්න. ඔයාලට මොන හරි දෙයක් තියෙනවා WhatsApp එක දාන්න මම පල්ලේ description එකේ. ඒකට message එකක් දාන්න, නැත්නම් comment එකක් දාන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න යාළුවනේ. බුදුසරණයි ඔයාලා හැම දිනටම.